Hello everyone. Today I'm going to teach you about either and neither. Likewise, something and anything. We will learn how to use these in our daily conversations. So I'm going to describe those things now in Sinhala. හොඳයි. ඔයාලා කොහොමද මෙච්චර කාලයකට මම දෙකටම කැමති නැහැ කියලා ඉංග්‍රීසි වලින් කිව්වේ? අපිට කියන්න බැහැ in English I don't like both. I don't like both කියලා වචනයක් නැහැ. නමුත් ගොඩක් අය I don't like both කියලා කියනවා. ඒක වැරදි. ඒ වගේම තව සමහර අය කියනවා I don't like both of them. ඒකත් වැරදි. එතකොට මොකක්ද හරි එක? අපිට කියන්න පුළුවන් I don't like either of them. Otherwise, we can say, I don't like either. Harima simple. I don't like either or I don't like either of them. Actually, I thought I need to start like this. So that's why I started like this. මට මෙහෙම start කරන්න හිතුන නිසා තමයි මම මේ විදියට මේක ආරම්භයක් කරගත්තේ. Okay, දැන් මම ඔයාලට පැහැදිලිව step by step කියලා දෙන්න යන්නේ either and neither. ඒ වගේම something and anything how do we use when we talk. දැන් ඔයාට බඩගිනි නම් ඔයා කියනවා in English I'm hungry. එතකොට ඔයාගේ ළඟ තවත් ඔයාගේ යාළුවෙක් ඉන්නවා. එයාටත් මේ වෙලාවේ බඩගිනි. එතකොට එයා කියනවා me too. මටත් බඩගිනි. දැන් ඔයා එකපාරටම ආපහු කියනවා I'm not hungry. I'm not hungry. ඒ වෙලෙට අපිට කියන්න බෑ me too. ඒක වැරදි. me too. මොකද ඔයා කියනවාට බඩගිනි නැහැ කියලා. හැබැයි අපි පුරුදු වෙලා ඉන්නේ තව කෙනෙක් කිව්වොත් මටත් බඩගිනි කියලා මේත් me too. මට බඩගිනි නැහැ කියලා කිව්වත් අපි කියන්නේත් me too. I'm hungry කිව්වත් අපි කියන්නේ me too. I'm not hungry කියලා කිව්වත් අපි කියන්නේ me too. So now we are going to learn how do we use those things. I'm hungry කියනකොට අපිට me too කියලා use කරන්න පුළුවන්. නමුත් කවුරු හරි කියනවා I'm not hungry කියලා, that time we can't use me too. That time we want to use me neither or me neither. We can use that neither or neither. We can say I'm not hungry. ඒකට reply එකට මටත් බඩගිනි නෑ කියලා කියන්නේ අපි use කරන්නේ me neither. So if someone want to say I'm tired, මට මහන්සි. ඒ වගේ මෙතනින් අනිත් කෙනාටත් මහන්සි නම් එයාට කියන්න පුළුවන් me too. නමුත් තව කෙනෙක් කිව්වොත් I'm not tired. එතනින් අනිත් කෙනාටත් මහන්සි නැත්තම් ඒ කෙනාට කියන්න පුළුවන් me neither or me neither. මටත් මහන්සි නෑ me neither. ඒ වගේම ඔයාලට මේ either and neither භාවිතා කරලා මෙන්න මේ විදියටත් කතා කරන්න පුළුවන්. ඔයාලගේ සිංහලෙන් කතා කරනකොට මේ වගේ අවස්ථා ඕන තරම් ඇවිල්ලා තියෙනවා. ඔයාට ඔයාගෙන් කවුරු හරි අහනවා what do you like to have? Do you like to have something? So that time you can give the answer. I like to have or I don't like to have either. මම කන්න කැමති මම මේ දෙකෙන් එකක්වත් කන්න කැමති නෑ. අන්න ඒ වගේ අවස්ථාවල ඔයා දෙකෙන් එකක්වත් කන්න කැමති නැති අවස්ථාවක ඔයාට මෙන්න මේ රටාව මෙන්න මේ විදියට යොස් කරන්න පුළුවන්. ඔයාගෙන් කවුරු හරි අහනවා do you like apples or bananas? So that time what kind of answers you are going to give to them? You can say if you don't like you can say ඔයා දෙකටම කැමති නැත්නම් ඔයාට කියන්න පුළුවන් මෙහෙම I don't like either apples or bananas. Or otherwise you can say I don't like either. ඒක තේරුමත් මම මේ දෙකටම කැමති නෑ. එහෙම නැත්නම් ඔයාට අර විදියට I don't like either apples or bananas. ඒ විදියට use කරන්න පුළුවන්. ඒකේ තේරුම මම දෙකටම කැමති නෑ. මේකට අපිට use කරන්න බෑ I don't like both කියලා. ඒක වැරදි. මේක තමයි හරිම ක්‍රමය. I don't like either.
අපි ඒක මේ විදියට අහලා බලමු. Does she like white or red? Does she like white or red? ඇය සුදු පාටට හරි රතු පාටට හරි කැමතිද? එයා ඒ දෙකටම කැමති නැත්නම් ඔයාට පුළුවන් මේක මේ විදියට භාවිතා කරන්න. She doesn't like either white or red. Otherwise you can say she doesn't like either. එයා සුදු පාටටවත් රතු පාටටවත් කැමති නෑ. එයා දෙකටම කැමති නෑ. හැබැයි එයා මේ දෙකටම කැමති නම් එයා මේ දෙකටම කැමති නම් අපි කොහොමද යූස් කරන්නේ? She does like both. She does like both. අපිට ඒ වෙලාවට both කියන එක යූස් කරන්න පුළුවන්. She does like both. එයා කැමති නැත්තම් තමයි අපි either දාලා අර විදියට කියන්නේ. මේක ටිකක් දිගයි නේද? කමක් නෑ. ඔහොමම චුට්ටක් අල්ලගෙන ඉන්න හරිද? අපි ඉගෙන ගන්නවා කියන්නේ පුංචි දෙයක් නෙවෙයිනේ. ඉගෙන ගන්න මහන්සි වෙන්න ඕනේ. හරි. අපි බලමු මේකට මොකක්ද උත්තරේ කියලා. Does he like bread or rice? Does he like bread or rice? That time we can say එයා දෙකටම කැමති නැත්තම් he doesn't like either bread or rice. He doesn't like either bread or rice. එහෙම නැත්තම් අපිට කියන්න පුළුවන් he doesn't like either. එයා පාන් වලටවත් බත් වලටවත් කැමති නෑ. එයා දෙකටම කැමති නෑ. එහෙම වෙලාවක අපිට either දාලා මේ විදිහට යූස් කරන්න පුළුවන්. මං හිතනවා මොනවද මං හිතන්නේ? මෙච්චර වෙලා මං කියලා තියපු හැමදේම ඔයාලට හොඳට තේරුණා කියලා. කවුරු හරි වාගෙන් මෙහෙම ඇහුවොත් love affair එකදී ඔයා මොකද කරන්නේ? Do you want me or my money? Do you want me or my money? ඒ වෙලාවට ඔයාට ඒ දෙකම ඕනේ නැත්තම් ඔයාට මෙහෙම කියන්න පුළුවන්. I don't want either you or your money. I don't want either you or your money. Otherwise you can say I don't want either. මං හිතනවා මම මේ කියලා දීපු either and neither ඔයාලට හොඳට තේරුණා කියලා. අපි මේ ලෙසන් එක අවසානයේ සංවාදකව පන්තියක් තියෙනවා. ඔයාලට ඒකට සම්බන්ධ වෙලා ඒක දීලා තියෙන සංවාදකවත් එක්ක ඔයාලගේ පුහුණුවීම් කරගෙන යන්න පුළුවන්. ඒක දිගින් දිගටම කරනකොට ඔයාලට ඔයාලගේ අපහසුතාව නැති කරගෙන හොඳට ස්පෝකන් ඉංග්ලිෂ් හදාගන්න පුළුවන්. හරි. දැන් මම කතා කරන්න යන්නේ something and anything. මම මේක චුට්ටක් කියලා දෙන්නම් ලොකුවට විස්තර කරන්න නැතුව. මොකද ඔයන් හිතනවා ගොඩක් දුරට ඔයාලා something and anything ගැන දන්නවා ඇති කියලා. ඕකේ. මගේ ළඟ මොන හරි දෙයක් තියෙනවා නම් අපි කියමු ඒක secret කියලා. ඒ වගේ වෙලාවට මට කියන්න පුළුවන් I have something. or I can say මට වර දෙයක් කියන්න තියෙනවා නම් I have something to tell you. ඒ වගේ මොන හරි දෙයක් තියෙනවා නම් we can use something. අපි ළඟ කිසිම දෙයක් නැත්තම් ඒ වෙලාවට අපිට use කරන්න පුළුවන් anything. Actually I don't have anything. ඒ වගේම අපිට කියන්න පුළුවන් I don't want anything. මට මොනවත් ඕනේ නෑ. I don't have anything. මා ළඟ කිසිම දෙයක් නෑ. I have something. මගේ ළඟ දෙයක් තියෙනවා. I have something to tell you. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. I have something to show you. මට ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා. අපිට මෙහෙම use කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේක මෙහෙමත් use කරන්න පුළුවන්. I don't have anything short form එක any කියලා use කරන්න පුළුවන්. දැන් අපි හිතමු අපිට තේ එකක් බොන්න ඕනේ. නමුත් අපේ කුස්සියේ සීනි ටිකක්වත් නැහැ. ඒ වෙලාවට ඔයාලට use කරන්න පුළුවන් we don't have any. Otherwise we can say we don't have any sugar.
ඕකේ ළමයි, මං හිතනවා ඔයාලට මං කියලා දීපු ඔක්කොම හොඳට තේරුණා කියලා. මේක පුංචිම පුංචි ලෙසන් එකක්. ඉතින් මේක හොඳින් මතක තියාගෙන මං කියපු දේවල් හොඳින් ෆලෝ කරලා සංවාද කවලට පේස් කරන්න. එහෙනම් ළමයි, have a good day.